කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න ඉතින් අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා රශ්මික හෝම් තියරි එකට. ඉතින් ඔන්න අද මම ඔයාලට වීඩියෝ එකකින් කියලා දෙන්න යන්නේ බිත්තර හොදි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ එක්ක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි මම මුලින්ම බිත්තර ගෙඩි 5ක් අරගෙන මේ විදිහට ලිපේ තියාගෙන තියෙනවා. අපි මුලින්ම මේක හොඳට තඹ ගන්න ඕනේ. තැම්බුණාට පස්සේ තමයි අපි ඉතුරු ටික කරගන්න ඕනේ. ඉතින් මුලින්ම බිත්තර ටික අපි තඹගෙන ඉමු. ඉතින් බිත්තර ටික තැම්බෙනකන් යාළුවනේ අපේ හොද්ද හදා ගන්න අපිට අවශ්‍ය කරන පොල් ටික අපි හිමීට ගාගමු. පොල් ටික ගාලා හොඳට උකු පොල් කිරි තමයි අපිට ඕනේ. එතකොට තමයි හොද්ද රස වෙන්නේ. ඒක නිසා හොඳට උකු පොල් කිරි ටිකක් අපි ලෑස්ති කරගමු. ඊට පස්සේ යාළුවනේ මම අරගෙන තියෙනවා අමුරිස් කරල් 4ක් 5ක් මේ විදිහට කපාගෙන පොඩි බීලෝණු ගෙඩියක් මේ විදිහට පොඩිවට කපාගෙන තියෙනවා. සුදු ලුණු බික් 3ක් අරගෙන තියෙනවා. කරපිංචයිති 2ක්, පොඩි තක්කාලි ගෙඩියක්, ඒ වගේම කරාමු නැටි 3-4ක් එනසාලුත් අරගෙන තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. පොල් කිරි ටික මිරිකගෙන ලෑස්ති කරගෙන මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ අපි. ඉතින් අපි මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියාගෙන අපේ ලුණු සුදු ලුණු ටික මේ විදිහට ඉතින් අපි සුදු ලුණු ටික තෙල් දාගෙන ටෙම්පරාදු කරගමු. ඒ ටික සාමාන්‍යයෙන් ටෙම්පරාදු වීගෙන එනකොට අපි පොල් කිරි ටික එකතු කරන්න ඕනේ. හොඳට මේ විදිහට ටෙම්පරාදු කරගන්න ඕනේ. ගොඩාක් කළු වෙන්න දෙන්න එපා, පිච්චෙන්න දෙන්න එපා. සාමාන්‍යයෙන් ටෙම්පරාදු වුණාම ඇති. ඉතින් දැන් අපි මේකට පොල් කිරි ටික එකතු කරගමු. මේකට හොඳ උකු පොල් කිරි ගන්න ඕනේ. ඉතින් මම හොඳ පොල් ගෙඩියක් අරගෙන පැහිච්ච පොල් ගෙඩියක් අරගෙන තමයි මේ පොල් කිරි ටික මිරික ගත්තේ. ඉතින් පොල් කිරි ටික එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අවශ්‍ය කරන මිරිස් කුඩු, ඊට පස්සේ කහ කුඩු, ඒ වගේම මේකට ඊළඟට අපි 3-5 එකතු කරගමු. ඔයාලගේ රස අනුව මේවා එකතු කරගන්න. ඔයාලගේ රස අනුව ලුණුත් එකතු කරගෙන මේ ටික හොඳට කලවම් කරන්න. අර මිරිස් කුඩු එහෙම කැට වෙලා තියෙන හොඳට දිය කරලා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ හොඳට හොද්ද පැහෙන්න දෙන්න. නිතරම හොද්ද කලවම් කරන්න ඕනේ නැත්නම් හොද්ද කැට ගැහෙනවා. ඊට පස්සේ හොද්ද රස නැතුව යනවා. ඒක නිසා හොඳට ළඟ ඉඳගෙන නිතරම කලවම් කරන්න. මේ විදිහට හොද්ද සාමාන්‍යයෙන් පැහිගෙන එනකොට තක්කාලි ටික එකතු කරන්න. දැන් හොද්ද ටික ටික පැහිගෙන එන්නේ. ඉතින් නිතරම ළඟ ඉඳගෙන කලවම් කරන්න ඕනේ නැත්නම් හොද්ද ගැට ගෑනවා. එතකොට රස නැතුව යනවා. ඒක නිසා නිතරම ළඟ ඉඳගෙන හොද්ද කලවම් කරන්න. දැන් අපේ හොද්ද හොඳට පැහිගෙන එන්නේ.
දැන් අපි මේකට බිත්තර ටික පොතු අරගෙන දාගමු. මම බිත්තර ටික පොතු අරගමු. අපි දැන් මේකට ලෑස්ති වෙමු. ඉතින් මම බිත්තර ටික මේ විදිහට පොතු අරගෙන පොඩියට සාමාන්‍යයෙන් වෙන් වෙන්නේ නැති වෙන්නම ඉරි ගහගෙන තියෙන බිත්තර ගෙඩිය වටේටම. ඉතින් ඉරි 3-4ක් ගහගත්තාම ඇති. ඊට පස්සේ දැන් අපි හොද්දට බිත්තර ගෙඩි ටික එකතු කරගමු. ඉතින් බිත්තර ගෙඩි ටික දාලා පොඩ්ඩක් මේ විදිහට කලවම් කරලා තව විනාඩියක් දෙකක් විතර මේ විදිහට හොද්ද ලිපේ තියන්න. ඉතින් යාළුවනේ දැන් අපේ හොද්ද හදලා ඉවරයි. ඉතින් අදත් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යාළුවෝ එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.